ආයි හැමෝටම ඉතින් අදත් වීඩියෝ එකක් අරන් ආවා. අද කතා කරන්නේ ගොඩක් අය දන්න හැබැයි පටල ගන්න දේවල් දෙකක්. එකක් තමයි ගිණුම් කරන මූලිකාංග සහ අනිත් එක ගිණුම් කරන සංරචක. හරිද? ඒ කියන්නේ සමහර ළමයි මූලිකාංග කියලා විභාග ප්‍රශ්න ඇහුවත් ගිණුම් කරන සංරචක කියලා ඇහුවත් සමහර වෙලාවට මේ දෙකෙන් එකක් ලියනවා. ඒ කියන්නේ සමහර ළමෙක් මූලිකාංග කියලා ඇහුවොත් මේ ටික ලියනවා. වත්කම් වක්කීම් හිමිකම් ආදායම් වියදම් හැමෝම දන්න ටික. හරිද? සමහර වෙලාවට ඒ ළමයාම ගිණුම් කරන සංරක්ෂක කියලා ඇහුවත් මේ ටිකම ලියනවා. එතකොට පේපර් එකේ වාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට දැනගෙන වරදිනවා නැත්නම් ඔයා කලබලයට වරද්දනවා. ඒ නිසා නිවැරදි අවබෝධයක් තියාගන්න මොනවද ගිණුම් කරන මූලිකාංග මොනවද ගිණුම් කරන සංරක්ෂක කියලා. දැන් ගිණුම් කරන මූලිකාංග වාට අමුතුවෙන් ආ ඉගෙන ගන්න දෙයක් නැහැ. ඔයා ඉස්කෝලෙන් හෝ ඔයා යන ක්ලාස් එකෙන් මේ දේවල් ඉගෙනගෙන ඇති වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් හර වෙනකොට මොනවද බැර වෙන්නේ මොනවද වැඩි වෙනකොට හර වෙන්නේ මොනවද බැර වෙන්නේ මොනවද ඒ වගේ දේවල්. එතකොට ගිණුම් කරන සංරචක එහෙම නැත්නම් අපිට මේවටම කියන්න පුළුවන් ගිණුම් කරණයේ නිමවුම. ගිණුම් කරණයේ නිමවුම කියන්නේ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් ඇතුළේ තියෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ. ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය දත්ත ප්‍රකාශනය, හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන්. එතකොට ඔයා තාම 12 වසරේ ඉන්න කෙනෙක් නම් ඔයා සමාගම් ගිණුම් කරන ඉගෙනගෙන නැතුව ඇති. ඊට පස්සේ LKS 7 ඉගෙනගෙන නැතුව ඇති. කියන මුදල් ප්‍රවාහ ප්‍රකාශන ඒවා ඉගෙන ගත්තාම ඔයාට මේවා හරිම ෆ්‍රෙන්ඩ්ලි වෙයි ගොඩක්. මේවත් එක්කම වැඩ කරද්දි දැනට ඔයා 12 වසරේ ඉන්න කෙනෙක් නම් ඔයාට මේ දේවල් එක පාට මොනවද මේ වෙනත් විස්තීර්ණ ආදායම කියන්නේ මොනවද මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය කියන්නේ මොනවද කියනවා නිකන් අවුල් වගේ හිතේ. ඒ නිසා ඔයා 12 වසරේ ඉන්න කෙනෙක් නම් දැනට මේ ටික අයිඩියා එකක් තියාගන්න සංරචක කියන්නේ මොනවද සංරචක තියෙන්නේ පහයි මූලිකාංග කියන්නේ පහයි මූලිකාංග පහව කොහොමද දන්නවා සංරචක පහ මොනවද කියලා නිකන් දල වශයෙන් ඔළුවේ අයිඩියා එකක් තියාගන්න. ඔයාට මේවත් එක්ක ගණන් හදනකොට ඔයාට මේව නිකම්ම හරියයි. හැබැයි දැනගත්තත් විභාගෙදි කලබලයට පැටලෙන්න පුළුවන් මේ පහයි මේ පහයි. ඒ නිසා ඒක ගැන හරි අවබෝධයක් තියාගන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. පොඩි වීඩියෝ එකක්. දැන් හැමෝටම good luck.